ආදරණීය හිත් සතුටින් පිරෙන ලස්සන දවසක් ඔයාලා හැමෝටම සතුටින් පරිස්සමින් ඇති කියලා හිතනවා. ගොඩාක් ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. ආදරණීය ලස්සන හිත් 100ක් සම්පූර්ණ වුණා. මුලින්ම මම ඒකට ඔයාලා හැමෝටම ස්තුතිවන්ත වෙනවා. අලුත් අයටත් ආරාධනා කරනවා මාත් එක්ක එකතු වෙන්න කියලා. අදත් හරිම ලස්සන දවසක්. උදේම නැගිටලා මල් පහන් පූජා කරලා බුදුරජාණන් වහන්සේට වන්දනාමාන කරලා මම ලෑස්ති වෙන්නේ දවස් ඉතුරු වැඩ ටික කරගන්න. අපේ බල්කනි එකේ මේ වගේ ලස්සන පැල දෙකක් තියෙනවා. ඒක චුට්ටක් කොළ වෙලිලා හැලිලා තිබ්බා. ඒ ටික අස් කරගෙන වතුර ටිකක් දාගත්තා. බලන්නකෝ අපේ චූටි මැණිකත් ඇවිල්ලා මට උදව් කරනවා. එයා හරි සපෝටිව්. මට ඇත්තටම හරි සතුටුයි. එයා ලොකු වෙන්නේ චුට්ට හොඳ ගතිගුණත් එක්ක. හැම හොඳ පුරුද්දක්ම චුට්ට එයා ඉගෙන ගන්නවා. ඒ ගැන මට ඇත්තටම ලොකු සතුටක් තියෙනවා. අම්මා කෙනෙක්ට ඊට වැඩිය දෙයක් නැහැ. දරුවෙක් ලස්සනට යහපත්ව හැදෙනවා නම් ඒක තමයි අම්මා කෙනෙක් ලබන ලොකුම සතුට. මගේ චූටි මැණිකත් ඒ වගේ. එයා හැමදේම ඉගෙන ගන්නවා හොඳ විදිහට. හැමදේම එයාට මම කියලා දෙනවා. ඒ වගේම එයා ඒ දේවල් හරි විදිහට තේරුම් ගන්නවා. මගේ උදේ කෑම වේල බලන්නකෝ. හරිම සිම්පල් රෙසිපි එකක්. ඒ වගේම ගොඩක් රසයි. කෑමත් කාලා මම මේ ලෑස්ති වෙන්නේ කාමරේ ටිකක් අස් කරගන්න. දූවිලි චුට්ටක් පිහදාලා අතු ගා ගන්න. මට ටික දවසකින් කරන්න බැරි වුණා. හස්බන්ඩ් ආවහම නම් එයා තමයි ඔය දූවිලි පිහදාලා කාමරේ අතු ගාලා ලස්සනට තියාගන්නේ. මමත් කරනවා. හැබැයි ගොඩාක් මම බබා ඉන්න නිසා දූවිලි අවසන්නේ නැහැ. මොකද එයාට හොඳ නැහැනේ. හැබැයි දූවිලි ඇති වෙන්න දෙන්නේ නැහැ. පුළුවන් හැම වෙලාවෙම මම අස් කරගන්නවා. ඉතින් අදත් මේ ලෑස්ති වුණේ මම ඒකට. හැබැයි ඉතින් මට ඒ වැඩේ තනියම නම් කරන්න හම්බ වුණේ නැහැ. ඔය පේනවනේ කොස්සත් අරගෙන මට ගෙනත් දෙනවා අතු ගන්න කියලා. චූටි මැණිකත් මට හරියට උදව් කළා. එයා කොහොමත් ටිකක් පිරිසිදු වැඩි කෙනෙක්. කෑම කාලේ ඉවර වුණාම එයා කොස්ස ගෙනල්ලා අතු ගන්නවා. බිම රොඩු වැටිලා තිබ්බත් එයා ඒව අයින් කරනවා. මං දන්නේ නැහැ මං හිතන්නේ ඒවා එයාට තාත්තගෙන් පුරුදු වෙන්න ඇති. මොකද මගේ හස්බන්ඩ්ත් ඒ වගේම තමයි. පිරිසිදුකම එයාට අංක 1ට තියෙන්න ඕන. ඒ දේම තමයි පුතාටත් ඇවිත් තියෙන්නේ. ඉතින් හොඳ ගතිගුණ ඉතින් අම්මගෙන් තාත්තගෙන් එනවා කියන එකත් ඇත්ත. අපි දරුවන්ට හොඳම දේ දෙන්න ඕන. හොඳම දේ කියලා දෙන්න ඕන. මම විශ්වාස කරන්නේ ගෙදර අතු ගාලා අස් කරලා පිරිසිදුව තියාගන්න එක ගෑනු ළමයින්ගේ වැඩක් විතරක්ම නෙවෙයි. ඇත්තටම පිරිමි ළමයෙක් වුණත් ඒ දේට හුරු වෙන්න ඕන. අම්මා තාත්තා පුංචි කාලේ ඉඳලම ඒ දේ හුරු කරවන්න ඕන. එතකොට එයාගේ මුළු ජීවිතේම පිළිවෙලක් වෙනවා. හරි ලස්සනට එයා එයාගේ අනාගතේ ගොඩනගා ගන්න පුරුදු වෙනවා. ඒ නිසා අම්මා තාත්තා විදිහට ගැහැණු පිරිමි ભેදයක් නැතුව අපි දරුවන්ට හොඳම දේ කියලා දෙන්න ඕන. ඒක ඇත්තටම ගොඩක් වටිනවා. ජීවිතේදී අපිට එන ප්‍රශ්න ඉස්සරහා බය වෙන්නේ නැතුව ඒ දේවල් වලට මුහුණ දීලා ඒවා හරි විදියට විසඳ ගන්න අපි දරුවන්ට උගන්වන්න ඕන. මොකද අපේ ජීවිතේ අපිට හම්බ වෙන හැම පුද්ගලයෙක්ම එක වගේ නැහැ. ඒ නිසා ඒ හැම කෙනෙක් එක්කම ගනුදෙනු කරන විදිය අපි යාළට කියලා දෙන්නම ඕන. මම ඔයාලට
මිහිඳු පෙරහැර බලන්න ගියපු වීඩියෝ එක ගෙනාවනේ. අන්න එදා තමයි අපේ බබා ඔය බැලුන් එක ගත්තේ. මේ හස් කරන වෙලාවේ යාට ඒක මතක් වෙලා. චුට්ටක් ඒක අරගෙන සෙල්ලම් කර කරත් හිටියා. එයා හරි ආසයි ඒකට. කාමරෙත් අතු ගාලා ඉවර වෙලා මම දැන් මේ තේ එකක් බොනවා. තේ බීලා ඉවර වෙලා ටිකක් දවල් වෙලා. ඒ නිසා මං එහෙමම දවල්ට උයන්න ගත්තා. පරිප්පු කිරට උයලා කොළමැල්ලුම් හදලා රස චිලි පේස්ට් එකක් හැදුවා. ඇත්තටම පේනම වගේම තමයි ගොඩාක් රසට තිබ්බා. ඒ වගේ කෑම හදන්න මම ටිකක් කැමතියි. මම ඇත්තටම උයන්න ගොඩාක් කැමති කෙනෙක්. වෙනස් වෙනස් රස හොයාගෙන අලුත් කෑම හදන්න ගොඩාක් කැමතියි. හවස තේ බොන්න පැන්කේක් හැදුවා. අපේ ගෙදර අද කවුරුත්ම හිටියේ නෑ. මමයි බබයි විතරයි හිටියේ. ඒ නිසා ඉතින් පැන්කේක් 3යි හදාගත්තේ. බබාට මම තාම ගොඩක් පැණි රස දෙන්නේ නැහැ. හැබැයි කලාතුරකින් වගේ මෙහෙම කෑමක් හදලා දෙනවා. එහෙම එයා කන්නත් කැමතියි. බලන්නකෝ අපේ ගෙදරට ලස්සන අමුත්තෙක් ඇවිල්ලා. මේ අපේ ගෙවල් ළඟ නැන්ද කෙනෙක්ගේ ගෙදර ඉන්න පූසෙක්. මෙයා ගොඩක් ලස්සනයි. අපේ ගෙදරට නිතරම වගේ එනවා. මොකද කන්න මොනවා හරි දෙයක් අනිවාර්යෙන් දෙනවා. එයාලට ඉතින් හොයාගෙන කන්න බැහැනේ. අපි දෙන දෙයක් තමයි එයාලට කන්න පුළුවන්. ඒ නිසා සතෙක් ආවහම මම එයාලට කන්න ටිකක් අනිවාර්යෙන්ම දෙනවා. හවස නිදහසේ ඉඳගෙන මං මේ බබාගේ ඇඳුම් අයන් කරන්න හැදුවේ. ඉතින් එයා මට ගෙනත් දෙනවා ඇඳුම් අයන් කරන්න ඕන ඒවා. මං මොන දේ කළත් අනේ එයා පස්සෙන්ම ඇවිල්ලා මට පුංචි හරි උදව්වක් කරනවා. ඇත්තටම මට පුදුම සතුටක් තියෙන්නේ. මගේ දරුවා ගැන මං ගොඩක් ආඩම්බර වෙනවා. සේරම වැඩ ඉවර වෙලා මම ලෑස්ති වෙන්නේ බුදුරජාණන් වහන්සේට මල් පහන් පූජා කරලා වන්දනා කරන්න. මං මේ වැඩ ටික ලෑස්ති කරන අතරේ බබා මගේ ළඟට වෙලා ඉන්නවා. එයා පුදුම විදිහට කැමතියි බුදුන් වඳින්න, මල් පූජා කරන්න, පහන් පත්තු කරන්න. ඒ හැම දෙයකටම එයා ගොඩාක් ආසයි. බුදුදහමට එයා පුදුම විදිහට ආදරය කරන දරුවෙක්. මට ඇත්තටම හිතා ගන්න බෑ. හැබැයි එයා මගේ බඩේ ඉන්න කාලේ ඉඳලම මම එයාට පිරිත් අහන්න දීලා තියෙනවා. බණ අහන්න දීලා තියෙනවා. ඒ වගේම පුරුදු වෙන්නේ නැති ඇත්තටම කුසේ ඉඳගෙන එයා ඒ දේවල් අහන්න නැති. ඊටත් වඩා එයා මේ හැමදේම සංසාරයෙන් ගෙන පුරුදු වෙන්නේ නැති. ඉතින් ඇත්තටම මගේ මැනික ඔයාට ගොඩාක් පිං. අම්මා තාත්තා විදිහට අපිව තෝරගෙන අපේ ලෝකෙ ලස්සන කරන්න ආවට. අද මගේ දවස මේ විදිහට තමයි ගෙවුනේ. ඉතින් අදට මං ගිහින් එන්නම්. අලුත් vlog එකකින් හම්බ වෙමු. සතුටින් පරිස්සමින් ඉන්න. ඔයාලා හැමෝගෙම හැම ප්‍රාර්ථනාවක්ම ඉෂ්ට වේවා. ඔයාලට තෙරුවන් සරණයි.